අපි මේ වීඩියෝ ලෙසන් එකේ කතා කරන්න යන්නේ C++ වල තියෙන selection control structures ගැන. මේ part එක හරි වැදගත්. මොකද මේ important feature එකක්, important fact එකක් මේ C++ වල තියෙන මේ selection control structure කියන්නේ. මේ selection control structure වල base වෙන්නේ යම්කිසි control structure එකක් selection එකක් කරනවා මේ program එකේ හරහා. කියන්නේ අපිට අවශ්‍ය වෙනවා නම් යම් කිසි සිලෙක්ෂන් එකක් කරන්න, කියන්නේ යම් කිසි දෙයක් අපිට මෙහෙමනම් අපේ ඉන්පුට් එක මෙහෙමනම් මේ දේ විතරක් කරන්න, මෙහෙම නෙමෙයි නම් මේ දේ කරන්න එපා, මෙහෙමනම් මේ විදිහට මේක වෙන්න, මෙහෙමනම් මේ විදිහට මේක වෙන්න එපා. අන්න ඒ වගේ අපි සිලෙක්ෂන් එකක් control කරන්න තමයි මේ selection control structures use කරන්නේ. ප්‍රධාන වශයෙන් selection control structure තුනක් තියෙනවා. if else switch කියලා බලමු මුලින්ම if සහ if else කියන මේ control structure එක අරගෙන selection control structure එක නම් කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි බලමු. දැන් ඔයාලට පේනවා මේ if condition එක, if නැත්නම් control structure එක කොහොමද use වෙන්නේ කියලා, ඒකේ format එක කොහොමද කියලා උඩින් තියෙනවා if කියලා keyword එකක් තියෙනවා. if කියලා say වලහන් දෙක ASCII logical expression එකක් තියෙනවා. මෙතන වලහන් ASCII එක logical expression එකක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා මොකද logical expression එක කියන්නේ කියලා. minimum තියෙන්න ඕන එක logical expression එකක්, maximum ගාන එහෙම තියෙන එක ගන්න ඕනේ නැහැ. minimum තියෙන්න ඕන එකක් තියෙන්න ඕන. ඊට පස්සේ logical if condition එක ASCII ඊට පස්සේ statement එක තියෙන්න ඕන. දැන් ඔයාලට පේනවා උඩින් if condition එකේ structure එක if කියලා keyword එකක් තියෙනවා. මේ if කියන එකේ English තේරුම තමයි මේ statement එක නැත්නම් මේ control එකට පාවිච්චි වෙන්නේ. කියන්නේ අපි දෙයක් කියනවා if it is not, අනේ වගේ දෙයක් හංගවනවා if it is true, if it is false, අනේ වගේ selection එකක් තියෙනවා නම් අපේ program එකේ අපි පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ statement එක නැත්නම් මේ control structure එක. දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවා if condition එක, ඊට පස්සේ if කියලා keyword එක තියෙනවා. ඊට පස්සේ වහන් ASCII logical expression එක තියෙනවා. මේකේ minimum එන්න ඕන අනිවාර්යෙන් එක logical expression එකක්, maximum ගානක් එහෙම අනිවාර්ය නෑ. පස්සේ මේ condition එක ASCII statement එක එනවා. මේ statement එක execute වෙන්න නම් අනිවාර්යෙන් මේ if condition එක ASCII තියෙන logical expressions ටික මේකම true වෙන්න ඕන. නැත්නම් logical expression එක false වුණොත් අනිවාර්යෙන් මේ statement එක execute වෙන්නේ නැහැ. මේ statement එක අස්සට යන්නේ නැහැ කොහොමත්. එතකොට අපි බලමු කොහොම simple logical expression එකක් අරගෙන කොහොමද මේ if condition එක procedure වෙන්නේ කියලා අපි බලමු. දැන් ඔයාලට පේනවා simple program එකකුයි පොඩි ඒ program එකට අදාළ chart එකකුයි තියෙනවා. මේකේ logical expressions දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකම variable එකට, කියන්නේ x කියන variable එකට මේකේ if condition එක දාලා තියෙනවා. if x is greater than 2 නම් x greater than x දෙකට වඩා වැඩි නම් සහ x පහට වඩා අඩු නම්, x දෙකට වඩා වැඩි නම් සහ x පහට වඩා අඩු නම් සහ n මාක් එක තියෙන්නේ, කියන්නේ සහ o මාක් එක නෙමෙයි n මාක් එක, කියන්නේ මේ logical expressions දෙකම true වෙන්න ඕන. මේ ASCII තියෙන cout statement තුන execute වෙන්න. ඒ කියන්නේ මේ අපි උඩින් x කියන variable එකට අගයක් ගත්ත කියමුකෝ. එතකොට එයාගේ අනිවාර්යෙන් දෙකත් පහත් අතර නම් විතරයි මේ statement එක, ඒ කියන්නේ මේ if condition එක true වෙන්නේ. මොකද දෙකට වඩා අඩු සංඛ්‍යාවක් ගත්තොත් පළවෙනි expression එක false වෙනවා. එතකොට කොහොමත් සම්පූර්ණ
and condition එකක් තියෙන හින්දා සම්පූර්ණ logical expression එකම false වෙනවා. x පාට වඩා වැඩි සංඛ්‍යාවක් ගත්තොත් දෙවෙනි logical expression එක false වෙනවා. එතකොටත් සම්පූර්ණ if condition එකම false වෙනවා. මේ condition මේ logical expression දෙකම true වෙන්න ඕන. ඒ කියන්නේ දෙකත් පහත් අතර සංඛ්‍යාවක් තමයි මේ x වලට එන්න ඕන. එතකොට තමයි මේ condition දෙකන් true වෙන්නේ. එතකොට true වුණොත් තමයි මේ if condition එක අස්සට යන්නේ. එතකොට if condition එක එහෙම true වුණොත් condition එක අස්සට ගිහිල්ලා ඒ අස්සේ තියෙන code එක execute කරලා ඊට පස්සේ ඊට පිටින් තියෙන code එකත් අනිවාර්යයෙන් execute වෙනවා. අපි ගත්තොත් මේකේ අපි x කියන එකට 3 කියලා ගත්තොත් එතකොට මේ if condition එක true වෙනවා. එතකොට අස්සට ගිහිල්ලා ඒ cout command තුනත් print වෙලා ඊට පස්සේ if condition එකෙන් පිටට තියෙන ඊළඟ cout command එකත් ඒ කියන්නේ have a good day කියන cout have a good day කියලා welcome note එක තියෙන cout command statement එකත් print වෙනවා if condition එක true වුණත්. අපි බලමු මේ if condition එක false වුණත් කොහොමද මේ chart එක යන්නේ කියලා. ඔයාලා දැන් මේකේ chart එක පේනවා. අනිවාර්යෙන් expression එක මුලින්ම තියෙනවා. expression එක true වුණොත් statement එක තියෙනවා. ඊට පස්සේ statement එක execute වුණාට පස්සේ ආයෙ නැවතත් if condition එකේ පිට තියෙන statement එක execute වෙනවා. මේ chart එකේම තියෙනවා false වුණොත් කෙලින්ම පිට තියෙන ඒ කියන්නේ if එකේ පිට තියෙන statement එක තමයි execute වෙන්නේ. අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේ slide එකේ තියෙනවා අපේ x එකට අගයක් දීලා තියෙනවා 4 කියලා. ඊට පස්සේ මේ x එකට අගය 4x variable එකේ අගය 4 වුණාම x value එක 4 වුණාම අනිවාර්යෙන් ඒක දෙකට වඩා වැඩි සහ පහට වඩා අඩුයි. ඒ කියන්නේ if condition එක අපේ if condition එක true වෙනවා. true වුණාට පස්සේ අපේ if condition එක ඇස්සේ තියෙන statement තුන execute වෙලා ඊට පස්සේ if condition එකේ පිටට තියෙන statement එකත් print වෙනවා. ඔයාලා මේකේ තියෙන output එකේ තියෙන ලස්සනට if condition එකේ තියෙන ඇස්සේ තියෙන statement එකත් print වෙලා එළියේ තියෙන statement එකත් print වෙලා තියෙනවා. අපි බලමු මේක x false වෙන value එකක් අතන් කොහොමද මේ අපේ output එක display වෙන්නේ කියලා. දැන් තියෙනවා x equal 7 කියන්නේ x variable එක 7 වුණාම අනිවාර්යෙන් ඒක පහට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ දෙවනි logical expression එක false වෙනවා. ඒක එතකොට if condition එක අස්සට අනිවාර්යෙන් යන්නේ නැහැ. එතකොට වෙන්නේ false වෙනවා. ඒ කියන්නේ if condition එක false වෙනවා. එතකොට false නා කියන්නේ if condition එක අස්සේ තියෙන statement execute වෙන්නේ නැහැ. if condition එක පිට තියෙන statement විතරයි execute වෙන්නේ. වලත් පේන output එකේ have a good day කියලා තියෙනවා. ඒ කියන්නේ මේ if condition එකෙන් පිට තමයි ඒ statement එක printing statement එක තියෙන්නේ. අපි බලමු ඊළඟට කොහොමද if else statement එක procedure එක කොහොමද වෙන්නේ කියලා සහ මේ if එකයි සහ if else කියන එකේ අතර වෙනස මොකක්ද කියලා අපි බලමු. මේ if එකේ සහ මේ if else කියන එකේ වෙනස වෙන්නේ if එකේ statement එකයි තියෙන්නේ. ඒ කියන්නේ if එක ඇතුළේ තියෙන statement එක සහ if එකේ තුල පිටත තියෙන statement එක. ඒ කියන්නේ if එකෙන් ඇතුළට statement එක ආවත් ඒ statement එක run වෙලා ඊට පස්සේ if එකේ පිටත තියෙන statement එකත් run වෙනවා. නමුත් මේ if else එකේ අපිට conditions දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ statement දෙකක් අපිට වෙන වෙනම execute කරන්න පුළුවන්. අපි බලමු දැන් ඔයාලට පේනවා මේ if else එකේ structure එක if condition එක තියෙනවා, logical expression එකක් තියෙනවා, statement එකක් තියෙනවා, else command එක තියෙනවා. ඊට පස්සේ statement 2 එක තියෙනවා. මේක සාමාන්‍යයෙන් English language එකේ තියෙන definition එක වගේ තමයි. if නැත්තම් else. එහෙම නෙවෙයි නම් මේක if මේ logical expression එක true නම් මේ statement 1 කියන එක, else නැත්තම් statement 2 එක. එතකොට මේකේ අනිවාර්යෙන් statement දෙකක් තමයි මේ
එක්ක if එකේ අස්සේ තියෙන ස්ටේට්මන්ට් එක නැත්නම් else එක අස්සේ තියෙන ස්ටේට්මන්ට් එක දෙකම කවදාවත් print වෙන්නේ නැහැ. ඒ දෙකෙන් අස්සේ තියෙන එක ස්ටේට්මන්ට් එක විතරයි අපි print වෙන්නේ. අපි බලමු example එකක් සහ chart එකක් අරගෙන මේකේ if else එක කොහොමද හැසිරෙන්නේ කියලා බලලා දැන් ඔයාලට පේන simple structure එකක් එක්ක program එකක් තියෙනවා. මුලින්ම if condition එකේ එක logical expression එකක් තියෙනවා. නම් කියන එක equal කියලා බලනවා 7ට. equal නම් if එක අස්සේ තියෙන statement එක කියන්නේ මේකේ හැටියට cout command දෙකක් තියෙන. ඒ command දෙක print වෙනවා. print වෙලා ඊට පස්සේ if condition එකේ සම්පූර්ණම logical expression එකෙන් if condition එකෙන් එළියට ගිහිල්ලා ඊට පස්සේ තියෙන statement එක තමයි print කරන්නේ. මේකේ අන්තිමට තියෙන statement වල පේනවා cout command එකක් තියෙනවා end of game කියලා. මේක මේ expression එකටත් මේ statement if else statement එකට අදාළ වෙන්නේ මේක ඒ දෙකෙන්ම පිටට තියෙන එකක්. ඒ කියන්නේ මේ if එකෙන් හෝ else එකෙන් දෙකෙන් කොහොමද ගියත් අනිවාර්යෙන් මේ අන්තිමට තියෙන එක print වෙනවා. ඒ කියන්නේ මේ structure එකෙන් පිට මේ අන්තිම end of game කියන cout command එක තියෙන්නේ. එතකොට if එකේ logical expression එක true නම් ඒ කියන්නේ number එක 4ට සමාන නම් එතකොට if එක අස්සේ තියෙන statement එක print වෙනවා. ඊට පස්සේ if එක number එක 7 එකට සමාන නැත්නම් අනිවාර්යෙන් else command එක print වෙන. ඒ කියන්නේ try again කියන cout command එක ඒක print වෙලා ඊට පස්සේ නැවතත් end of game කියන එක අනිවාර්යෙන් print වෙනවා. අපි බලමු මේක example එකක් අරගෙන තව කොහොමද මේකේ output එක අපිට display වෙන්නේ කියලා. අපි මේ නම් එකට input එකක් දීලා බලමු. අපි නම් එකට number 7 අපි assign කරලා බලමු. එතකොට අපේ if condition එක execute වෙද්දී ඒකේ logical expression එක අනිවාර්යෙන් නම් equal 7 කියලා තියෙනවා. එතකොට අපේ නම් එක 7 වල සමාන නම් අනිවාර්යෙන් if condition එක අස්සට යනවා. if condition එක අස්සට ගිහිල්ලා ඒකේ තියෙන statement එක execute වෙනවා. ඒකේ තියෙන cout command එකක් congratulation you win කියන cout command එක තියෙන්නේ. ඒ දෙක execute වුණාට පස්සේ statement එකෙන් if else එකෙන් එළියට එනවා. if else එකෙන් එළියට ආවට පස්සේ නැවතත් තියෙන cout command එකක් මේ try again කියන්නේ අනිවාර්යෙන් else එක අස්සේ තියෙන statement එක ඒක execute වෙන්නේ නැහැ. මේ දෙකේ එකක් තමයි. if එක අස්සේ තියෙන එක හෝ else එක අස්සේ තියෙන එක විතරයි. ඒ දෙකෙන් එකක් විතරයි අනිවාර්යෙන් මේ if else එකේදී execute වෙන්නේ. මෙතන end of game කියන එක මේ if එකටත් else එකටත් සම්බන්ධ එකක් නෙමෙයි. මේ දෙක පිටින් තියෙන එකක්. ඒක හින්දා number 7 අපේ number එක number 7 නෑ. එතකොට අනිවාර්යෙන් if condition එක execute වෙනවා. if condition එක true වෙලා if condition එක අස්සේ තියෙන එක execute වෙලා ඊට පස්සේ if එකෙන් එළියට එනවා. if එකෙන් එළියට ආවට පස්සේ අපිට තියෙනවා තව cout command එකක් end of game කියලා. ඒක print වෙනවා. ඔයගොල්ලන් යටින් පේනවා output එක ඒ විදිහට තියෙනවා. අපි දැන් බලමු මේ if condition එකේ තියෙන logical expression එක false වුණොත් කොහොමද මේ code එක හැසිරෙන්නේ කියලා අපි example එකක් විදිහට 3 බලමු. එතකොට නම් equal 7 කියලා අපේ logical expression එක තියෙන්නේ. අපේ නම් එකට තියෙන assign වෙලා තියෙන number එක වෙන්නේ number 3. ඒක නිසා මේක logical expression එක false වෙනවා. එතකොට මේ if condition එක අස්සට යන්නේ නැහැ. එතකොට එයා අනිවාර්යෙන් execute කරන්න else condition එක. ඔයගොල්ලන්ට පේනවා මේ chart එකේ තියෙන expression එක false වුණාම statement 2 ඒ කියන්නේ else එක අස්සේ තියෙන statement එක තමයි print වෙන්නේ. ඊට පස්සේ ඒකත් execute වුණාට පස්සේ if else එකට පස්සේ තියෙන statement එක අනිවාර්යෙන් print කරනවා. මේකෙත් තියෙනවා if else එකට පස්සේ statement එකක් cout command එකක් end of game කියලා. එතකොට ඒ cout command එක තමයි ඊළඟට print වෙන්නේ. ඔයගොල්ලන්ට යටින් පේනවා output එකේ else එක අස්සේ තියෙන statement එකයි ඊට පස්සේ මේ if else එකට එළියෙන් තියෙන statement එක දෙකම print වෙලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි idea එකක් ඉන්න දී මේ ගැන කියලා.